ටයිටන්වරු අතර සහ දෙවිවරු අතර ඇති වුණු යුද්ධය ගැන අහලා තියෙනවා. මේකට තමයි ටයිටනෝමැකි එහෙම නැත්නම් ටයිටන්වරුන්ගේ යුද්ධය කියලා කියන්නේ. මේ හැමදේම පටන් ගන්නේ ක්‍රෝනෝස්ට යුරේනස් දුන්න ප්‍රොෆෙසියකින්. ඒ තමයි තමන්ටත් එහෙම නැත්නම් ක්‍රෝනෝස්ට තමන්ගේ පුතා අතින් මැරෙන්න සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් මේකට බය වෙච්ච ක්‍රෝනෝස් තමන්ට ඉබදෙන හැම ළමයෙක්ම ගිලින්න ගන්නවා. මේ විදිහට ක්‍රෝනෝස් ළමයි 5 දෙනෙක්ව ගිලිනවා. මේ 5 දෙනා තමයි හෙස්ටියා, ඩිමීටර්, හේරා, හේඩිස් සහ පොසයිඩන් කියලා කියන්නේ. මේ කරන දෙයට ක්‍රෝනෝස්ගේ බිරිඳ වෙච්ච රියා කැමති වෙන්නේ නැහැ. මොකද එයාගේ ළමයි නෙමෙයි. ඉතින් ඒ නිසාම රියා එයාට ඉපදුන ඊළඟ ළමයාව එක දූපතක හංගනවා. මේ දූපත තමයි අයිලන්ඩ් ඔෆ් ක්‍රීට් කියලා කියන්නේ. එතකොට මේ හංගපු ළමයා තමයි අපි කවුරුත් දන්නේ සියුස්. හැබැයි ක්‍රෝනෝස් රවට්ටන්න ඕන නිසා රියා කරන්නේ එක ගලක් ළමෙක් වගේ උතලා ගිහින් ක්‍රෝනෝස්ට ලබාගෙන. මේ ගැන කිසි දෙයක් දන්නේ නැති ක්‍රෝනෝස් ඒ ගලත් ගිල්ලලා දානවා. ත්‍රී නිම්ස්ලා කියුරිටිස්ලා එකතු වෙලා සියුස්ව ක්‍රීට් දූපතේ මවුන්ට් ඊඩා කියන කන්දේ ගුහාවක් ඇතුලේ හංගලා බලාගන්න. එතන කියුරිටිස්ලා කියලා කියන්නේ රණශූර සෙට් එක. ඒ ගැන මම කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. මෙයාලා ගන්න සියුස්ව ආරක්ෂා කරන එක. ඒ වගේම සියුස් හඬන සද්ද ක්‍රෝනෝස්ට ඇහෙන එක නවත්තන්න මෙයාලාගේ පලිහවල් වලට ගගා යුද්ධ නැටුම් නැටුවා කියලා කියනවා. හරි දැන් සියුස් තාම ලදරුවෙක් නැත්තම් පොඩි බවෙක් නේ. ඉතින් මෙයාට මව් කිරියෝ. ඉතින් මේ කාර්ය කරන්න ඉදිරිපත් වෙන්නේ මල්තියා කියන එළු දෙනා. සමහර කතාවල මේ ඉන්නේ එළුවෙක්ගේ වේශගත්ත නිම් කෙනෙක් කියලා කියනවා. සියුස් හරි වයසට ආවට පස්සේ සියුස්ගේ සහෝදරයන්ව බේරගන්න මෙටිස් කියලා ටයිටනිස් කෙනෙක් උදව් කරනවා. මෙටිස් කියලා කියන්නේ ඕෂියානස්ටයි ටේතිස්ටයි ඉපදුණු ඕෂන් නිල්ල 3000න් එක්කෙනෙක්. ඒ වගේම මෙයා ප්‍රඥාවට අධිපති ගොඩස් කෙනෙක්. මෙටිස් සියුස්ට එක මැජිකල් පෝෂන් එකක් දෙනවා. එහෙම නැත්නම් අමෘතය. මේ අමෘත ගිහින් කියනවා ක්‍රෝනෝස්ට දෙන්න කියලා. සියුස් ගිහින් මේ ක්‍රෝනෝස්ට දෙනවා. මේ මැජික් පෝෂන් එකෙන් සිද්ධ වෙන්නේ ක්‍රෝනෝස් කිලපු හැමදේම එළියට දාන්න වෙන එක. ඉතින් ඒ නිසාම ක්‍රෝනෝස් කලින් කිලපු ළමයි සේරම ටික එළියට දානවා. මේ එළියට දාපු හැමෝම සියුස් වගේම තරුණ වියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමන්ගේ තාත්තත් එක්ක එහෙම නැත්නම් ක්‍රෝනෝස් එක්ක ලොකු වෛරකින්. ඉතින් මේ නිසා මෙයාලා සියුස් එක්ක එකතු වෙලා ටයිටන්ලට විරුද්ධව යුද්ධ කරන්න තියෙනවා. මේක තමයි අපි හැමෝම දන්නේ ටයිටනෝමැකි. එහෙම නැත්නම් ටයිටන් වරුන්ගේ යුද්ධය කියලා හඳුන්වනවා. ටයිටන් වරුන්ගේ අතරයි මේ දෙවිවරු අතරයි තියෙන මේ යුද්ධය අවුරුදු 10ක් පුරාවට පවතිනවා. ටයිටන් වරු ඕත්‍රිස් කන්දේ ඉඳන් සටන් කරනවා. එතකොට සියුස්ලා ඔලිම්පස් කන්දේ ඉඳන් සටන් කරනවා. එහෙම යුද්ධ කරලා සියුස්ට තේරෙනවා තමන්ගේ පැත්තට තව ශක්තිමත් බලයක් ඕනේ කියලා. ඉතින් මේ නිසා සියුස් ටාටරස් වලට ගිහිල්ලා එකටාන්සිරිස්ලා සයික්ලොප්ස්ලා විදහාස් කරනවා. එකටාන්සිරිස්ලා ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එකටාන්සිරිස්ලා කියලා කියන්නේ අත් 100කුයි ඔලු 50කුයි තියෙන යුදයක්. මේ බේරගන්න සයික්ලොප්ස් වල තුන් දෙනා සියුස්ලට ආයුධ 3ක් හදලා දෙනවා. ඒ තමයි සියුස්ට තම්බබෝල්ට් එක, නැත්නම් සියුස්ගේ අකුණ, පොසයිඩන්ට ට්‍රයිඩන්ට් එක, එහෙම නැත්නම් එයාගේ ත්‍රිශූලය, ඒකට හේඩිස්ට නොපෙනී යන්න පුළුවන් හෙල්මට් එක. මේක තමයි හෙල්ම් ඔෆ් ඩාර්ක්නස්. එහෙම නැත්නම් කැප් ඔෆ් ඉන්විසිබිලිටි කියලා හඳුන්වන්නේ. මේ එකටාන් සියුස්ලාගේ සයික්ලොප්ස්ලාගේ තමන්ගේ සහෝදරවරුන්ගේ උදව් එක්ක සියුස් ටයිටන් ලව පරද්දන. අවුරුදු 10ක් තිස්සේ පවතින මේ යුද්ධේ මේ විදිහට ඉවර වෙනවා. මේකෙන් පස්සේ සියුස්ට විරුද්ධව යුද්ධ කරපු හැම ටයිටන් කෙනෙක්ම ටාටරස් වල හිර කරලා දානවා. හැබැයි එක ටයිටන් කෙනෙක්ට ලොකු දඬුවමක් දෙනවා. ඒ දඬුවම තමයි හැමදාටම අහස උස්සගෙන ඉන්නේ. මේ ටයිටන් තමයි ඇට්ලස්. මෙයා තමයි ග්‍රීක් මිතොලොජි වල අහස උස්සන් ඉන්න යෝධයා කියලා. මේ යුද්ධයට සහභාගී වුණේ නැති ටයිටන් වරුන්ට සියුස් කිසි දඬුවමක් දෙන්නේ නැහැ. මේ විදිහට තමයි ඔලිම්පියන් දෙවිවරුන්ගේ ආරම්භය සිද්ධ වෙන්නේ.